ජනාධිපති වගේ බොරු කියන්නේ නැහැ පාර්ලිමේන්තුවේ. Out of stock medicines at MSD 218ක් තියෙනවා. මේක බොරුවක්ද? මේක බොරුවක්ද? හරි බොරු නම් කියන්න. බොරු නම් ඔබතුමාලා කියන්න. හැබැයි දැන් මේ සභාවේ මේ නිල භාවය ප්‍රායෝගික ඒ කියන්නේ මේ සෝස් එකද? රෝහලකට යන බලන්න. සෝස් එක සජිත් ප්‍රේමදාස. මම වගකීම බාර ගන්නවා. මම වගකීම මගේ නම කිව්වේ මම සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාස. ඔව්. මේ දෙකම මම හැන්සත්ගත කරනවා සභාගත කරනවා වගකීමෙන් මම කියනවා මේ සියල්ලක්ම සත්‍ය තොරතුරු. ඉතින් මේ මං හිතනවා දැන් ඔය පත්තරයක පොඩි කෑල්ලක තිබුණු සමහර දේවල් අගය කරන්න විපක්ෂීය මන්ත්‍රීවරුන්ට පුළුවන්කම ලැබුණාට මේ ජනතාවට ඉතා විශාල සහනයක් වන මේ ඖෂධ මිල 350 මිල අඩු කරපු එක ගැන කිසිවෙක් අගය කරේ නැහැ. ඒකෙන් පෙන්වන්න කරන්නේ මේ මන්ත්‍රීවරුන්ගේ තිබෙන මේ තිබෙන ආකල්පය පිළිබඳව. ඒ වගේම ඖෂධ හිඟය ගැන කතා කරා. ඖෂධ හිඟය ගැන කතා කරමින් විපක්ෂ නායකතුමා ඒක තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කරා ලේඛනයක්. මම ඒ ලේඛනය ගෙනාගෙන බැලුවා මේටි. ඒ ලේඛනය ගෙනාගෙන බැලුවාම ගරු සභාපතිතුමනි මේ ලේඛනයේ කිසිම වගකීමක් නැහැ. මේකේ තියෙන out of stock medicine at MSD කියලා. මේකේ කිසිම වගකීමක් නැහැ. මේක නිකන් මේ ටයිප් කරපු ලේඛනයක්. තව එකක් තියෙනවා nationally out of stock medicine. මේ කිසිම වගකීමක් නැහැ. කවද්ද මේක? කොහෙන්ද නිකුත් කරේ? කොහෙන්ද ඩවුන්ලෝඩ් කරගත්තේ? මොකක්වත් නැහැ. ඔහේ ලේඛනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ මම අපේ නිලධාරීන්ට කියලා මේ ලේඛනය පිළිබඳ පරීක්ෂා කරලා බැලුවා. මේකේ තියෙනවා මම කීපයක් කියන්න. මේ 11 වෙනි සඳහන් කරලා තියෙන එක. benzyl benzoate application. මේක මාසයකට ඕන කරන්නේ 2083යි. අපි ළඟ ස්ටොක් එක තියෙනවා 22155ක්. ඉතින් කොහොමද මේක හිඟ වෙන්නේ? මේ 26 වෙනිට මේක තියෙන තැන. cholecalciferol tablet capsule 5000 IU මාසයකට අවශ්‍ය කරන්නේ 33333යි. අපි ළඟ MSD එකේ විතරක් තිබෙනවා 76800ක්. ජාතික මට්ටමේ තිබෙනවා 174190ක්. ඉතින් කොහොමද මේක හිඟ වෙන්නේ? මේ මම තව එකක් කියන්නම්. lidocaine topical aerosol එක 10% 90ට තිබ්බ එක. monthly requirement එක 450යි. අපි ළඟ තියෙනවා 6612ක්. tamoxifen tablet 20 mg 145 වෙනියට මේ ඒ ලේඛනේ තිබ්බ එක. අවශ්‍යතාවය මාසෙකට 1,50,000යි. අපි ළඟ තියෙනවා 6,27,024ක්. ඉතින් මම අහන්නේ මේ කොහෙන් ගෙනාපු ලේඛනයක්ද? ඊළඟට සාමාන්‍යයෙන් මේ සෞඛ්‍ය සේවා නිරතන අය දන්නවා සමහර ටැබ්ලට්ස් තිබෙන උදාහරණයක් ගත්තොත් දැන් මෙතන ඇවිල්ලා කියනවා dexamethasone tablet හිඟයක් තිබෙනවා කියලා. හැබැයි dexamethasone 0.5 mg මාසික අවශ්‍යතාවයේ මිලියන් 9ක් වෙනකොට අපි ළඟ තිබෙනවා මිලියන 62ක් 0.5 mg. ඉතින් අපිට 4 mg යන්න ලොකු වියදමක් ගත වෙනවා. ඒක සාමාන්‍යයෙන් ගත්තොත් මේ වෛද්‍ය ශාස්ත්‍ර නිරතන අය දන්නවා. නිසා මේක කළමනාකරණය කරගෙන යනවා. ඒ නිසා මේ කොහේවත් අන්න හරි. ඒක තමයි මට කියන්න ඕන තිබුණේ. දැන් කිව්වා නිකන් මෙතන ඇවිල්ලා මූලාශ්‍රය සජිත් ප්‍රේමදාස. ඒ නිසා මම මේ කීපයක් මම ඔක්කොම කියන්න යන්නේ නැහැ. කීපයකින් ඔප්පු කරේ මූලාශ්‍රය සජිත් ප්‍රේමදාස කියන්නේ පට්ටපල් බොරු කෙබර. ඒක අර කලින් අර නුවර පෙරහැර තියන්න වෙන්නේ නැහැ අපි ආවොත් නේද? කඩපවර ගන්නවා අපි ආවොත්, පෞද්ගලිකයන්ට දුවන්න වෙනවා අපි ආවොත්, IMF එකට දුවන්න වෙනවා අපි ආවොත් කියපු පට්ටපල් කෙබරවල ඊළඟ දිගුව තමයි මේ කරලා තියෙන්නේ. ඒක හොඳයි මූලාශ්‍රයටදී බාරගත් එක. සජිත් ප්‍රේමදාස මූලාශ්‍රයක් වෙනවා නම් යම් තැනක එය යලි යලිත් බොරුවක් බව ඔප්පු කරලා තියෙනවා.